ඉතින් අද බලමු රාමයෙන් එකක් සැර ටිකක් අඩු කරලා රසයට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම රාමයෙන් එක හදාගන්න ගත්තේ මෙන්න මේ කොත්තුමීයේ කියන රාමයෙන් එක. මේක රුපියල් 250ක් වගේ වෙන්නේ. ඉතින් මේක ටිකක් අනිල් නූඩල්ස් වගේ නෙමෙයි. හොඳට විනාඩි 10ක් විතර තම්බ ගන්න ඕනේ. ඉතින් විනාඩි 10ත් 15ත් අතර කාලයක් ඔයා මේක හොඳට තම්බ ගන්න ඕනේ. ඉතින් ඒක තැම්බෙනකන් මම මේ විදිහට පෑන් එකක් වෙනම අරගෙන මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඉස්සෙල්ලාම දාගන්නවා. ඊට පස්සේ හැපි කව් එකේ එන චීස් කෑලි දෙකකුත් මම මේකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලා ළඟ තියෙන ඔයාලා කැමතිම චීස් වර්ගයක් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් අඩුම ගින්දරේ ඔයාලා මේක ක්‍රීමි පේස්ට් එකක් වගේ වෙනකන් මේ විදිහට කලවම් කරගන්න. ඉතින් ඊළඟට නූඩල් එකත් එක්කම එන අර පැකට් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් මේකට හොඳට දාලා මේක හොඳට කැටි නැති වෙන්න මික්ස් කරගන්න ඕනේ මේ පෙන්නන විදිහට. ඉතින් ඔයාලට සැර අවුලක් නැත්තම් ඔයාලා මේ පැකට් එකම දාගන්න. හැබැයි පොඩි ළමයි වගේ කන අය ඉන්නවා නම් මේකෙන් භාගයක් දාගත්තත් කමක් නැහැ. මේක ටිකක් සැරයි. ඉතින් මේ වෙලාවේදී ගින්දර වැඩි කරගන්න එපා. ගොඩාක් අඩු කරලා මේක හොඳට මික්ස් කරගන්න මේ පෙන්නන විදිහට. ඊළඟට ඔයාලට පුළුවන් අපි තඹගත නූඩල් ටික මේකට හිමීට ඇඩ් කරලා මේක හොඳට කලවම් කරන්න. ඉතින් අපිට මේ නූඩල් එක හරිම ඉක්මනින් හරිම රසට ලොකු වීදුමක් නැතුව හදාගන්න පුළුවන්. ඔයාලට කැමති දේවල් මේකට ඇඩ් කරලා හදාගන්න පුළුවන්. සොසේජ් ඇඩ් කරන්න පුළුවන්. තලයට ටිකක් දැම්මොත් තවත් රසයි. මම මේ වෙලාවේදී මේකට බාගෙට තඹපු බිත්තරයක් එකතු කරගත්තා. ඉතින් මේක මාරම රහයි. ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන්ම.